ආයුබෝවන් ඔබ සියලු දෙනාටම අදත් ලක්ෂ්‍රී ජ්‍යොතිෂ සේවය වෙතට ඔබ හැම දෙනාම ඉතාම ආදරෙන් පිළිගන්නවා. අදත් මම ඔබ වෙත අරන් ආයේ මේ සතියට අදාළව ලග්න 12ටම විශේෂ වූ සතියේ පලාපල විස්තරයක්. මේ සතිය ඔබගේ ජීවිතයේ බොහෝ වෙනස්කම් ගෙනීමට හැකි සතියක් වෙන්න පුළුවන්. ඒ නිසාම ලග්නය අනුව සිදුවිය හැකි වැදගත් සිදුවීම් මේ වගේම වාසනාවන්ත අවස්ථා සහ සැලකිලිමත් විය යුතු කරුණු සියල්ල මම මෙහි අන්තර්ගත කරලා තියෙනවා. මේ වීඩියෝව තුළ ඔබට දැනගන්න පුළුවන් ඔබගේ ආදර ජීවිතයේ වෙනස්කම්, විවාහක නම් ඔබගේ පෞල් ජීවිතයේ ඇතිවෙන වෙනස්කම් සහ ඔබට නව අවස්ථා උදා වීම, ඒ වගේම ඔබගේ අධ්‍යාපන තත්ත්වය, රැකියාවල සාර්ථකත්වය, මුදල් වාසනාව, ඒ වගේම ආර්ථික තත්ත්වය, පෞල් සබඳතා, සමාජීය සබඳතා, මේ වගේ හැම දෙයක්ම ගැන ඔබට දැනගන්න පුළුවන්. ඒ වගේම ඔබට පරිස්සම් විය යුතු දේවල් පිළිබඳවත් මම මෙහි අන්තර්ගත කරලා තියෙනවා. ඒ කියලා තියෙන දේවල් වලින් ඔබට කලින් දැනගෙන ප්‍රවේශම් වෙන්න තමයි මේ වීඩියෝව තුල මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඔබගේ ලග්නයට අනුව මේ සතිය ඔබට කෙසේ බලපානවද කියලා හරියටම දැනගන්න මේ වීඩියෝව අවසානය දක්වා බලන්න කියලත් ඔබට මතක් කරන්න ඕනේ. ඔබ සැමට සාර්ථක සතුටින් පිරුණු සුබ සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අතරම මේ සතිය තුළ උපන්දිනය සමරන කෙනෙක් ඉන්නවා නම් ඔබ සියලු දෙනාටම සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝවට. ආයුබෝවන් මේෂ ලග්න හිමියනි, අපි බලමු පෙබරවාරි 23 සිට මාර්තු 1 දක්වා වූ සතිය ඔබට කොහොමද ගත වෙන්නේ කියලා. ඉතාම ප්‍රීතිමත් මේ සතිය ඔබට ආරම්භ වෙනවා. යහපත් දෙයට සිත යොමු වෙන අතර සැප පහසුව ඇතිව තම කටයුතු සිදු කරගන්න අවස්ථා උදා වෙනවා. මිහිරි ආහාර පාන හිමි වෙනවා. ඒ වගේම ප්‍රීතිමත් සුළු ගමන් යෙදෙනවා. ඔබට නිතරම ගමන් බිමන් වලින් බහුල වෙන්න පුළුවන් මේ සතිය මුල. ඒ වගේම වියදම් අධික බවක් පෙන්눔 කරනවා. යම් යම් දේ කැඩී බිඳී යාමක් පෙන්눔 කරනවා. මුදල් හානි සිද්ධ වෙන්න පුළුවන් නිසා ඔබගේ මුදල් පසුම්බිය පරිස්සම් කරගන්න. තිබුණු ගෞරවයට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඔබ සමාජයේ සමග කටයුතු කිරීමේදී, කතා බහේදී, ගනුදෙනු වලදී ගොඩක්ම පරිස්සම් වෙන්න. මොකද ඔබගේ හිත රිදෙන වචන අහන්න වෙන්න පුළුවන් මේ දින කිහිපය තුළ. ඔබ විවාහක නම් බිරිඳගේ හෝ ස්වාමියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන්න. උත්සාහයෙන් වැඩ කරන්න. ඒ වගේම ඔබට තරමක කම්මැලි ගතිය ඇති වෙන්න පුළුවන් නිසා උත්සාහයෙන් වැඩ කටයුතු කරන්න. ඔබ වෙනද නිතරම කතා කරන කෙනෙක් නම් ඔබගේ කතාවේ අඩු බවක් දැනෙන්න පුළුවන්. ඔබ නිතරම කතා කරන්නේ නැති කෙනෙක් නම් ඔබ වෙනදට වඩා කතා කරන බවක් අන් අයට දැනෙන්න පුළුවන්. කෙසේ නමුත් ඔබගේ කතාවේ අඩුවක් හෝ වැඩියක් කවුරුන් හෝ ඔබට පවසන්න පුළුවන්. ඔබ වෙනදට වඩා කියවනවා, වෙනදට වඩා කතා කරනවා අඩුයි. ඒ වගේ දෙයක් ඔබට කවුරු හරි කියන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඔබට මිල මුදල් කටයුතු පිළිබඳ අදහස් ඇති වෙනවා. ඒ වගේම මුදලක් ඔබට ලැබෙන්න තිබුණත් ඒ ලැබේද නොලැබේද කියලා සිතට දෙගිඩියාවක් ඇති වෙන්න පුළුවන්. ඔබගේ වචන නිසා අන් අයගේ සිතට දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා කලින් කිව්වා වගේ විශේෂම වචන වලින් පරිස්සම් වෙන්න. අන් අය සමග කතා බහේදී ගොඩක්ම ප්‍රවේශම් වෙන්න. ඒ වගේම වස්ත්‍රලාභයක් ලැබෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ කාලයක් තිස්සේ අඳින්න නැතුව තිබිච්ච ඇඳුමක් පිරිසිදු කරලා නැවත පාවිච්චියට ගන්නත් ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් ඔබ හිතවතෙක් එක්ක සාප්පු සවාරියක් යාමටත් ඉඩ තියෙනවා. දියුණුව පිළිබඳ අදහස් ඇති වෙන්න පුළුවන්. ශරීර සෞඛ්‍යයටත් යහපත් හිත මිතුරු ආශ්‍රයයක් ඇති වෙනවා. ඔබගේ ගුණ වර්ණනාවක් ඔබට සති මැද අහන්න පුළුවන්. ඒ වගේම සතියක කරදර සිත්ඇවුල් දුක් සහිත බවක්, යම් කිසි දුක් සහිත සිදුවීමකට ගොඩක් දුරට ඉඩ තියෙනවා. උදරාබාධයක් ඇති වෙන්න පුළුවන්. වතුරෙන් පීඩා ඇති වෙන්න පුළුවන්. වතුර පාවිච්චියේදී පරිස්සම් වෙන්න. ආහාර පාන අගහිකකම් ඇති වෙන්න පුළුවන්. නිින්දේ අඩු බවක් පෙන්වන්න පුළුවන්. ඒ නිසා ප්‍රමාණවත් නිින්දක් ලබා ගන්නත් මේෂ ලග්න හිමියන් සතියන්තේ උනන්දු වෙන්න. ඒ වගේම හිරිහැර සහිත කේන්ති ගන්නා දවස් කීපයක් තමයි ඔබට මේ සතියන්තේ ගත වෙන්නේ. ඒ ගැන කල්පනාවෙන් හා ඉවසීමෙන් කටයුතු කරන්න කියන එකත් මේෂ ලග්න හිමියන්ට මතක් කරන්න ඕනේ. කරගෙන කටයුතු වල යම්කිසි ප්‍රමාදයක්, අවහිරතාවයක් සිද්ධ වෙන්න පුළුවන්. ගෙදර දොර අපිරිසිදු වීමක් වෙන්න පුළුවන් වෙනදට වඩා. ඒ වගේම ඔබට භෝජන සංග්‍රහයකට ආරාධනා ලැබීමක් හෝ තෑගි භෝග හිමිවීමකුත් පෙන්වන්න කරනවා. මම ප්‍රාර්ථනා කරනවා මේෂ ලග්න හිමියන්ට ඉතාම යහපත් සතියක් ගත කරන්න හැකියාව ලැබෙන්න කියලා. ආයුබෝවන් වෘෂභ ලග්න හිමියනි, අපි බලමු ඔබට මේ අලුත් සතිය කොහොමද ගත වෙන්නේ කියලා. සති මුල ඔබට සිත් ඇවුල් කනගාටු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම
ඔබගේ ගෞරවයට හානි වන සිදුවීමක් වෙන්න පුළුවන්. වියදම් අධික වෙන අතර නොතේරුම්කමින් හෝ වැරදීමෙන් පාඩුවක් සිද්ධ වෙන්නත් පුළුවන්. ඉතින් මේ පිළිබඳවත් ඔබ සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන්න. ඥාතීන් සමග ආශ්‍රය කිරීමේදී හා ගනුදෙනු කිරීමේදී ඔබ රැවටිලි වංචාවලට අහු වෙන්න පුළුවන්. මේ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න. අවුල් වියවුල් වලට හසු වෙන්න පුළුවන්. ඒ වගේම හදිසි කැපුම් කෙටුම් ආදියෙන් ප්‍රවේශම් වෙන්න ඔබ එදිනදා කටයුතු වලදී උල් තියුණු උපකරණ භාවිතා කරනවා නම් ඒ සියලුම කටයුතු වලදී ඊටාම් ප්‍රවේශම් වෙන්න. කුමක් හෝ ශාරීරික ආබාධයක් ඇති වෙන්න පුළුවන්. කේලම් ඕපදූප නිසා සිත් පීඩාවක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම වතුරෙනුත් ප්‍රවේශම් වෙන්න. සති මැද ඔබට සිතේ සතුට ඇති වෙන අතර සැප පහසුව ඇති වෙන සතියක්, සංග්‍රහයක් ලැබීමක් හෝ සංග්‍රහයකට ආරාධනාවක් ලැබීමක්. එහෙම නැත්නම් ඔබ විසින් තවත් කෙනෙකුට යම්කිසි සංග්‍රහයක් කිරීමටත් ඉඩ තියෙනවා. කොමක් නමුත් ආහාරවල වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්. නිසි වේලාවට ආහාර ගන්න වෙන්නේ නැහැ. අලුත් ආභරණ ඒ වගේම අලුත් දේවල් ඔබට මිලදී ගන්න හැකියාව ලැබෙනවා. ගෙදර දොර විශේෂ අස්පස් කිරීමක් සිද්ධ වෙන්න පුළුවන්. හිත මිතුරෙක් සමග ටික වේලාවක් හෝ ප්‍රීතියෙන් ගත කරන්න පුළුවන් ඔබට. ඒ වගේම ඔබට සැප පහසුව ඇති වෙනවා මේ සතියේ. මුදල් හානි සතියග ඔබට මුදල් හානි ඒ වගේම හිතට පීඩාවක් ඇති වෙන්න පුළුවන් කෙනෙක් කියන වචනයක් නිසා සිත් ඇවුල් ඇති වෙන අතර කරදර බාධා ඒ වගේම වැඩ කිරීමට ඔබට සිතට උනන්දුවක් ඇති නොවීම, ඔබට අවශ්‍ය කටයුතු වලට අවශ්‍ය ප්‍රමාණින් මුදල් නොලැබීම, මේ වගේ දේවල් නිසා ඔබට සිත් පීඩා ඇති වෙන්න පුළුවන්. මහන්සි වෙලා වැඩ කරන්න, උත්සාහයෙන් වැඩ කරන්න ඕන සතියක අවසානයක්. ඒ වගේම කෑම්බීම් පවා නිසි වෙලාවට ගන්න වෙන්නේ නැහැ. ඔබට මේ සතිය පුරාවටම මේ ගැටලුව තියෙනවා. ඒ වගේම මිල මුදල් අර ලැබේද නොලැබේද කියන අවිනිශ්චිතතාවය ඔබට මේ සතියගත් මතු වෙනවා. ඒ වගේම ඔබගේ කතාව නිසා යම් කිසි විදියකින් සතුරෙක් ඇති වෙන්න පුළුවන්. ශරීර සනීපයට යහපත් වෙනවා. හිතවත් අය සමග ආශ්‍රයයක් හෝ ඇතැම් අයට හොඳ ළඟින්ම හිටපු කෙනෙක්ගේ හැත්වීමකුත් මේ දිනවල පෙන්눔 කරනවා. වෘෂභ ලග්න හිමියන්ටත් මේ කියපු කරුණු කාරණා තේරුම් කරගෙන සතිය සැලසුම් කරගන්න කියන එක තමයි මතක් කරන්න ඕනේ. ඔබට සුබ සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් මිථුන ලග්න හිමියනි, අපි බලමු ඔබට මේ සතිය කොහොමද ගත වෙන්නේ කියලා. ඔබට සති මුල දියුණුවට කටයුතු සැලසෙන අතර නොඑක ආකාරයේ දේවල් හිමිවීමක් පෙන්눔 කරනවා. වාසනාවන්ත සතියක් තමයි උදා වෙලා තියෙන්නේ. ඒ වගේ මුදල් ලාභ හිමි වෙනවා. ඥාතීන් මිතුරන් සමග ප්‍රීතියෙන් ආශ්‍රය කරන්න ඉඩ ලැබෙනවා. සතුරන් නැති වෙනවා. ඒ වගේම කරන කියන කටයුතු වලින් සිතට ප්‍රීතිය හා සැනසීම උදා වෙනවා. වෙළඳ ව්‍යාපාර වලින් ලාභ හිමි වෙන අතර සම වයසේ ස්ත්‍රීන් එක්ක හිතවත්ව කතා බහ ඇති වෙනවා. වුන් සමග එකට එකතු වෙලා යම්කිසි වැඩ කටයුතු වල යෙදීමට සිද්ධ වෙනවා. ඥාතියෙක් මිත්‍රයෙක් ඔබ හොයන් එන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ ඥාතියෙක් මිත්‍රයෙක් හොයාගෙන යන්න පුළුවන්. සමාජ ආශ්‍රයයට යොමු වෙන අතර ආශ්‍රය කරන්නන් නිසා සිතට ප්‍රීතිය උදා වෙන. ඒ වගේම ඔබ බලාපොරොත්තුෙන් හිටියා නම් යම්කිසි මුදලක් යම්කිසි වැඩකට ඔබට ලැබිය යුතු මුදලක් ඒ මුදල ලැබීමේ ප්‍රවණතාවයකුත් මේ සතිය මුල තියෙනවා. ඒ වගේම ඔබට මේ සතියේ සිත තරමක් ව්‍යාකූල වෙන බවක් පෙන්වු කරනවා. සිත් ඇවුල් කනගාටුත් ඇති වෙන අතරම ඔබගේ නමට කැලලක් ඇති වෙන සිදුවීමක්, ඒ නිසාම ඔබට සිත් වේදනාවක් ඇති වෙන දෙයකටත් ඉඩ තියෙනවා. ඥාතින් එක්ක ආශ්‍රය කරනකොට කල්පනාකාරී වන්න. ඔබගේ වැඩ කටයුතු ප්‍රමාද වීමක් වෙන්න පුළුවන්. ඔබටත් යම්කිසි තුවාල සිදුවීමක්, අනතුරු වැටීම් තැලීම් ආදියට ඉඩ තියෙන නිසා ප්‍රවේශම් වෙන්න ශාරීරික ආබාධයක් ඇති වෙන්න පුළුවන්. කේලම් ඕපදූප නිසා ගැටලු ඇතිවීමකුත් පෙන්눔 කරනවා. ඒ වගේම සතියගේ යහපත් දෙයට සිත යොමු වෙනවා. ශරීරයේ සිතට සුළු වශයෙන් හෝ සැප පහසුවක් ඇති වෙනවා. ඒ වගේම වෙනදට වඩා සුවැති නිින්දක් ලබා ගන්න ඔබට හැකියාව ලැබෙනවා. කෑම්බීම් වල ගොඩක් වෙලාට කුමක් හෝ වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්. මිහිරි හෝ කටුක ආහාර පාන ලැබෙන්න පුළුවන්. ඒ වගේම අලුත් ආභරණ ලැබීමක් හෝ මාරු කිරීමක් වෙන්න පුළුවන්. මිතුරෙක් සමග ප්‍රීතියටපත් වෙන සිදුවීමක් තියෙනවා. ඒ වගේම සුළු ලාභ ඇති වෙන අතර ප්‍රීතිමත් ගමන් බිමන් යෙදෙනවා. පෞද්ගලික කටයුතු වලට වැඩි අවධානයක් යොමු කරනවා. ඔබ ගැන වෙනදට වඩා හිතනවා. ලස්සනට ඉන්න උනන්දු වෙනවා. නවීන ක්‍රම වලට හැඩ ගැහිලා ඔබට ඔබේ කටයුතු කරගන්න පුළුවන්. මුහුණේ තිබුණු උෂ්ණ ගතිය අඩු වෙලා තෙත ගතියක් ඇති වෙලා මුහුණේ ප්‍රියමනාප බව වෙනදට වඩා ඇති වෙනවා මිතුර ලග්න හිමියන්ගේ සතියක. ඒ වගේම තරමක වියදම් අධික බවක් තමයි පෙන්눔 කරන්නේ. ඔබගේ කතාවේ අඩු බවක් හෝ වැඩි බවක් ඇති වෙන්නත් පුළුවන්. මිතුර ලග්න හිමියන්ට සුභාසුභ මිශ්‍රව තමයි මේ සතිය ගත වෙන්නේ. මම ප්‍රාර්ථනා කරනවා යහපත් සතියක් වෙන්න කියලා.
ආයුබෝවන් කටක ලග්න හිමියනි. අපි බලමු ඔබට මේ සතිය කොහොමද ගත වෙන්නේ කියලා. ඔබට සති මුල බලාපොරොත්තු ඉටුවන ඒ වගේම දියුණුව සමග සාර්ථකත්වය ඔබට ලැබෙන සතියක් මේ සතිය. ඒ වගේම ශරීර සනීපයට යහපත් වෙනවා. හොඳ ආහාර පාන වර්ග හිමි වෙනවා. ඒ අතරෙම මිල මුදල් ලාභ ඇති වෙන අතර ආදරණීය කෙනෙක්ගේ හමුවීමක් වෙන්න පුළුවන්. ආදර සංග්‍රහ හිමි වෙන්න පුළුවන්. කරගෙන යන කටයුතු මෙන්ම අලුතෙන් ආරම්භ කරන කටයුතුත් දියුණුවටපත් වෙනවා. අනුන්ගේ උදව් උපකාර හිමි වෙනවා. ඒ වගේම සැනසීම උදා වෙනවා. සුළු සුළු වස්තු ලාභ හිමි වෙන අතර අන්සතු වස්තු ලාභ පවා ඔබට හිමි වෙන්න වාසනාව තියෙනවා. පවුලි වැඩිහිටියොත් එක්ක ආශ්‍රය හා ගනුදෙනු ඇති වෙන්න පුළුවන්. අම්මගේ ආදරය මෙන්ම අම්මගේ විශේෂ උදව් උපකාර ඔබට වෙනදටත් වඩා හිමි වෙන්න පුළුවන්. ස්ත්‍රීන් සමග සුහදව කටයුතු කරන්න පුළුවන් වෙන සතියක ආරම්භයක්. ඒ වගේම ඔබ යම්කිසි පොළව කැණීමේ කටයුත්තක් එහෙම නැත්නම් කෘෂිකර්මාන්තය ආශ්‍රිත කටයුත්තක් කරන්න ඉන්නවා නම් ඒ දේවල් වලට යහපත් වෙනවා. උනන්දුව ඇති කම්මැලි ගති පහවන සතියක ආරම්භයක් තමයි ඔබට මේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේම ගොවිතැන් කටයුතු කරන ගොවි මහත්වරුන්ට විශේෂ ලාභ ප්‍රයෝජන හිමි වෙනවා. ඒ වගේම ව්‍යාපාර කරන අයටත් වැඩිපුර ලාභ හිමි වෙනවා වෙනදට වඩා. ඉතින් ඒ නිසා ඔබ ව්‍යාපාර කටයුතු කෙරෙහි වෙනදට වඩා උනන්දුවෙන් කටයුතු කරන්න කියන එකත් මතක් කරන්න ඕනේ. සමාජ ආශ්‍රයයට පෙළඹෙනවා, ගෙදර දොර සැප පහසු ඇති වෙන බවකුත් පෙන්눔 කරනවා. ඔබටත් යම්කිසි ලැබිය යුතු මුදලක් තිබුණා නම් ඒ මුදලක් ලැබීමක් පෙන්눔 කරනවා. සති අගන් තරමක සිත්ඇවුල් කනගාටු ඇති වෙන අතර ප්‍රවේශමෙන් අන් අයව ආශ්‍රය කරන්න කතා බහ නිසා සතුටක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම හදිසි අනතුරු ඇති වෙන්න පුළුවන්. එදිනෙදා යම්කිසි ගමන් බිමන් යනවා නම්, ගෙදර වැඩ කරනවා නම් ඔබ මේ කටයුතු වලදී ගොඩාක් ප්‍රවේශම් වෙන්න සිත් පීඩා මැදින් තමයි මේ සතිය අන්තය ගත වෙන්නේ. නමුත් සතිය අවසානය ඔබට තරමක සැනසිලිදායක බවක් සතිය අග දිනවල පෙන්눔 කරනවා. නමුත් ඔබට අර සිත් ඇවුල් කනගාටු මැදින් තමයි සතිය අවසානයේ ගෙවීම පෙන්눔 කරන්නේ. ඉතින් ඔබ මේ සතිය තුල ඊටාම කල්පනාකාරීව කටයුතු කරන්න, මේ කියපු දේවල් වලින් ඔබ ප්‍රවේශම් වෙන්න. ඊතර ඔබට පුළුවන් මේ සතිය යහපත්ව ගත කරන්න. මම ප්‍රාර්ථනා කරනවා කටක ලග්න හිමියන්ටත් යහපත් සතියක් වෙන්න කියලා. ආයුබෝවන් සිංහ ලග්න හිමියනි. ඔබට මේ සතිය මුල සහ අග සිත් ඇවුල් කනගාටු ඇති වෙන අතර ශරීරයේ යම්කිසි දුර්වල බවක් ඔබට දැනෙන්න පුළුවන්. ඒ වගේම පපුව සම්බන්ධ රෝග පීඩා ඒ ආදී රෝග තියෙනවා නම් ඔබ විශේෂයෙන්ම පරිස්සම් වෙන්න. ශරීරයට නිතරම වෙහෙසකාරී ගති ඇති වෙන්න පුළුවන්. උසස් කෙනෙක්ගෙන් ඔබට යම්කිසි අවවාදයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තර්ජනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පීඩාවක්, සිත් රිදීමක් ගොඩක් වෙලාවට ඇති වෙන්න පුළුවන්. කරදර සංකා සහිත දවස් කීපයක් තමයි ඔබට මේ සතිය මුල සහ අග ගත වෙන්නේ. අමුතු දෙයක් පිළිබඳව කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පිනට දහමට ලැබි වෙන්න පුළුවන්. මුදල් අතින් අගහිඟකම් ඇති වෙන අතර ආමාශයේ ආබාධ ගතිය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ගෞරවයට නම්බුවට හානි වන සිදුවීමකට ඉඩ තියෙනවා. ගෙදර දොර වැඩ කටයුතු අධික වීම නිසා ඔබට තරමක් අවුල් සහගත බවක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම ඇතැම් අයට ස්ථානීය වෙනසක් ගොඩක් දුරට අපේක්ෂා කරන්න පුළුවන්. ඇඳුම් පැළඳුම් ප්‍රවේශම් කරගන්න ආරවුල් මතුවෙන්න පුළුවන්. දුර ගමන් එහෙමත් නැත්නම් පිටපළාතක සිටින කෙනෙක් ගැන ඔබට මතක් වෙන්න පුළුවන්. හදිසි වැටීම් තැලීම් වලටත් ඉඩ තියෙනවා. සති මැද ඔබට විශේෂයෙන්ම බලාපොරොත්තු ඉටුවීමක් පෙන්눔 කරනවා. ඒ නිසාම දියුණුව ඇති වෙනවා. හොඳ ආහාර පාන වර්ග හිමි වෙනවා. මිල මුදල් ලාභ හිමි වෙන අතර ආදර සංග්‍රහයක් හිමිවීමක් පෙන්눔 කරනවා. කරගෙන යන කටයුතු මෙන්ම අලුතෙන් පටන් ගන්න කටයුතු සාර්ථකත්වයටපත් වෙනවා. ගෙදර දොර සැනසීමත් උදා වෙන අතර සුළු සුළු වස්තු ලාභ වලට ඉඩ තියෙනවා. ඒ වගේම අන් අය සතු වස්තු ලාභ පවා ඔබට හිමි වෙන්න වාසනාව තියෙනවා. හොඳින් කාලය ගත වෙන බවක් තමයි මේ කාලය තුල පෙන්눔 කරන්නේ. ඒ වගේම අම්මගේ ආදරේ වෙනදට වඩා හිමි වෙන බවක් පෙන්눔 කරනවා. ස්ත්‍රීන් සමග සහයෝගයෙන් කටයුතු කරන්නට ලැබෙනවා. කම්මැලි ගති පහ වෙලා හොඳින් යහතින් තමන්ගේ කටයුතු කරගන්න හැකියාව ලැබෙන අතරම ඔබ කෘෂිකර්මාන්තයේ නිරත වන කෙනෙක් නම්, එහෙමත් නැත්නම් ව්‍යාපාර කටයුතු වල නිරත වෙන ව්‍යාපාරික වෙළඳ මහතෙක් නම් ඔබටත් හොඳ ලාභ ලබා ගන්න පුළුවන් කාලයක්. ඒ නිසා ඔබගේ ව්‍යාපාර කටයුතු වලට වැඩි උනන්දුවක් දැක්වීම තුළින් සාර්ථක ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. යහපත් සතියක් වෙන්න කියලා මම සිංහ ලග්න හිමියන්ටත් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් කන්‍යා ලග්න හිමියනි. අපි බලමු ඔබට මේ සතිය කොහොමද ගත වෙන්නේ කියලා.
ඔබට මේ සතිය මුල සිත්යවුල් කනගාටු ඇති වෙන අතර ශරීරයේ යම්කිසි දුර්වල බවක් ඇති වෙන්න පුළුවන්. ગેස්ට්‍රයිටිස් රෝගීන් සහ පපුව ආශ්‍රිත රෝග පීඩා තියෙනවා නම් ඒවයිනුත් ප්‍රවේශම් වෙන්න. ඔබට ආහාර නොදිරවීමේ තත්ත්වයක්, ආහාර නොදිරවීම නිසා විවිධ අපහසුතාවලට ලක් වෙන්න පුළුවන්. දන හිසෙන් පහළ හෝ තුනටිය ආබාධ තත්ත්වයකුත් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම නිසි වේලාවට ආහාර පාන ගන්න පවා නොහැකි වෙන්න පුළුවන්. නිෂ්පල ගමන් අධික වියදම් ඇති වෙනවා. ඔබ විශේෂයෙන්ම සර්පයෙක් නිසා බියක් ඇති වෙන්න පුළුවන්. කුමක් හෝ සත්වයෙක් නිසා එම බියක් ඇති වෙන බවක් පෙන්눔 කරනවා. මේ දිනවල විශේෂයෙන්ම තමන්ගේ වැඩ කටයුතු වල උනන්දු ඇති කර ගන්න ඕනේ. මොකද නැත්තම් කම්මැලි ගතිය ඇති වෙලා වැඩ කටයුතු වලට බාධා ඇති වෙන්න පුළුවන්. සිතට සැකයක් පහළ වෙන්නත් පුළුවන්. සුළු හෝ ස්ථානීය වෙනසක් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. රැකියා ස්ථානවල ඔබට වඩා ඉහළින් ඉන්න අය එක්ක ආශ්‍රය කරදී පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න. මොකද ඒ අයගෙන් යම්කිසි පීඩාවක් ඔබට ඇති වෙන්න පුළුවන්. සති මැද සහ අග ඔබේ බලාපොරොත්තු ඉටුවීමක් පෙන්눔 කරනවා. ඒ මගින් දියුණුවක් ඇති වෙනවා. ඔබට ස්ත්‍රී පාර්ශවයෙන් සාමාන්‍යයෙන් හොඳ දේවල් අහන්න ඉඩ ලැබෙනවා. ප්‍රශංසා හම්බ වෙනවා. හොඳ ආහාර පාන වර්ග හිමි වෙන අතර මිල මුදල් ලාභ හිමි වෙනවා. ආදර සංග්‍රහයක් හිමිවීමක් පෙන්눔 කරනවා. අලුතෙන් ආරම්භ කරන කටයුතු දියුණු වෙන අතර අනුන්ගෙන් උදව් උපකාර හිමි වෙනවා. ගෙදර දොර සැනසීම උදාවන අතර සුළු සුළු වස්තු ලාභ වලට ඉඩ තියෙනවා. ඒ වගේම දියර වර්ග ආශ්‍රිත රැකියාවක් කරන කෙනෙක් නම් ඔබට මේ කාලේ යහපත් ලාභ උපයා ගන්න පුළුවන්. බලාපොරොත්තු ඉටු වෙන අතරම ඇතැම් අයට බර වැඩක් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. උසස් අය සමග ආශ්‍රය ඇති වෙනවා. ඒ වගේම සාමූහිකව අන් අයත් එක්ක කටයුතු කරන්න ඉඩ ලැබෙන අතර ඔබට නිවසේ විශේෂ වෙනසක් ඇති කරන්න හිතෙන්න පුළුවන්. බඩ මුට්ටු වල වෙනසක් කරන්න හිතෙන්න පුළුවන්. වෙළඳ ව්‍යාපාරවල නිරත වෙන අයටත් යහපත් බව තමයි මේ සතිය පෙන්වන්න කරන්නේ. ශාන්‍ය ලග්න හිමියන්ටත් මම ප්‍රාර්ථනා කරනවා සුබඵල උදා කරන සතියක් වෙන්න කියලා. විභෝවන් තුලා ලග්න හිමියනි, අපි බලමු ඔබට මේ අලුත් සතිය කොහොමද ගත වෙන්නේ කියලා. සැප පහසුව, ඒ වගේම හොඳ ආහාර පාන වර්ග, මිල මුදල් ලාභ මේ වගේ දේවල් වලින් ඔබට මේ සතිය යහපත් වෙනවා. ඒ වගේම හිත මිතුරන් ආශ්‍රය ඇති වෙන අතර වෙනදට වඩා සුවති නිින්දක් ඔබට හිමි වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රීතිමත් ගමන් බිමන් මෙන්ම ගරු සැලකිලිත් හිමි වෙන්න වාසනාව තියෙනවා. විනෝදයට හිත ඇදී යන බවක් තමයි මේ සතිය පෙන්눔 කරන්නේ. ඔබ තරඟ වාද විවාද සඳහා ඉදිරිපත් වෙනවා නම් ඒ සඳහාත් යහපත් වෙනවා. ඔබේ දියුණුව ඇති වෙන බවකුත් පෙන්눔 කරනවා. ඒ වගේම ආහාර නොදිරීමේ ආබාධ, ශරීරයට යම්කිසි අපහසුතාවයක් දරා සිටීමට සිදුවීම, කුමක් හෝ ශාරීරික ආබාධයක් මතුවීම මේ සතිය තුළ පෙන්눔 කරනවා. නිෂ්පල ගමන්, අධික වියදම් සහ අවුල් වේවුල් සහිත බවකුත් ඔය අතරම ඇති වෙන්න පුළුවන්. කරගෙන යන කටයුතු වලට බාධා විරතාව එහෙම සිත් ඇවුල්, ඒ වගේම සිතට සැක සංකා පහළ වීමකුත් පෙන්눔 කරනවා. ඔබ හෘද රෝග වලින් පීඩා විඳිනවා නම් ප්‍රවේශම් වෙන්න. නිතරම ශරීරයට වෙහෙසකාරී බවක් ඔබට දැනෙන්න පුළුවන්. තෙහෙට්ටුවක් දැනෙන්න පුළුවන්. ඒ වගේම අමුතු දෙයකට කැමැත්තක් ඇති වෙන අතර පිනට දහමටත් හිත යොමු වෙනවා. ඒ නිසා ඔබට ආගමට දහමට යොමු වීම තුළින් මේ සිද්ධ වෙන්න තියෙන අසුබඵල අවම කරගන්න ඉඩ තියෙනවා. ඒ වගේම ආමාශය ආබාධ ඇති වෙන්න පුළුවන්. කුඩා දරුවන් ඉන්නවා නම් ඒ අය නිසා සිතට දුකක්, යම්කිසි කනස්සල්ලක් ඇති වෙන සිදුවීමකටත් ඉඩ තියෙනවා. ඇතැම් අයට සුළු හෝ ස්ථානීය වෙනසක් අපේක්ෂා කරන්න පුළුවන්. ඔබට සතියක බලාපොරොත්තු ඉටු වෙනවා. ඒ වගේම දියුණුව උදා වෙන අතර ඥාතීන්ගෙන් ඔබට හොඳක් අහන්න පුළුවන්. සාමාන්‍ය ඥාතීන්ගෙන් හොඳක් අහන්න බැහැ. ඉතින් ඔබට මේ සතිය තුල ඥාතීන්ගෙන් හොඳක් අහන්න පුළුවන්. මිල මුදල් ලාභ ලැබෙන අතරම ඔබට යම්කිසි සංග්‍රහයක්, තෑගි භෝග හිමිවීමක් පෙන්눔 කරනවා. කරගෙන යන කටයුතු මෙන්ම ඔබ අලුතෙන් යම්කිසි කටයුත්තක් ආරම්භ කරන්න ඉන්නවා නම් ඒවත් වැඩි දියුණු වෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම අනුන්ගෙන් උදව් උපකාර හිමි වෙනවා. සුළු සුළු වස්තු ලාභ හිමි වෙන අතර පවුලේ වැඩිහිටියන් සමග ආශ්‍රය හා ගනුදෙනු ඇති වෙන්න පුළුවන්. ගෙදර දොරත් යම්කිසි වෙනසක් අපේක්ෂා කරන්න පුළුවන්. තුලා ලග්න හිමියන්ට සුභාසුව මිශ්‍ර සතියක් තමයි උදා වෙලා තියෙන්නේ. ඔබටත් මම ප්‍රාර්ථනා කරනවා යහපත් සතියක් වෙන්න කියලා. ආයුබෝවන් වෘශ්චික ලග්න හිමියනි, අපි බලමු ඔබට මේ සතිය කොහොමද ගත වෙන්නේ කියලා. ඔබට මේ සතිය මුල සුළු සුළු වස්තු ලාභ හිමි වෙන්න පුළුවන්. ඒ වගේම ජයග්‍රහණ වලට ඉඩ තියෙනවා. ගෙදර දොර කටයුතු වාසනාවන්තන් දෙමින් ඉටු වෙනවා. ශරීර සනීපයටත් යහපත් වෙනවා. ඒ වගේම සැප පහසුව ඇතිව තමන්ගේ කටයුතු සිද්ධ කරගන්න පුළුවන්. සතුරන් හිටියනම් ඒගොල්ලන්ගේ තත්ත්වය තරමක් පහළ වැටෙනවා. බලාපොරොත්තු වූ දෙයක් හිමි වෙන අතර ඒ නිසාම සිත් සතුරට කරුණු සැලසෙනවා.
නොයෙක් දේ හිමි වෙන අතර මහන්සියෙන් යම් වැඩක් ඔබට කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ලෙඩෙක් ගැන හෝ ලෙඩක් ගැන කතා කරන්න ගොඩාක් දුරට ඉඩ තියෙනවා මේ සතිය තුල. ඒ වගේම මිල මුදල් ලාභ ලැබෙනවා, සුවති නිින්දක් හිමි වෙන අතර ප්‍රීතිමත් ගමන් බිමන් ඔබට යෙදෙන්න පුළුවන්. ඒ වගේම විනෝදයටත් හිත ඇදී යන බවක් තමයි පෙන්눔 කරන්නේ. ඔබට සතිය අගවන විට ආහාර නොදිරවීමේ ආබාධ, යම් යම් ශාරීරික අපහසුතා ඇතිවීම, නිසි වේලාවට ආහාර පාන නොගැනීම නිසාත් ඔබට යම්කිසි ශාරීරික අපහසුතා ඇති වෙන්න පුළුවන්. කනගාටුව සහිතව කාලය ගත වෙනවා. ඒ වගේම යම්කිසි සත්වයකට ඔබ බිය වෙන්න ඉඩ තියෙනවා. අවුල් වියවුල් සහිතව තමයි මේ සතිය ගත වෙන්නේ. බාධා අවහිරතා මැද්දේ කටයුතු කරගෙන යන්න පුළුවන් ඔබට මේ සතිය අග. ඉතින් ඒ පිළිබඳවත් ඔබ සැලකිලිමත් වන්න. මේ බාධා අවහිරතා කලින් අඳුනාගෙන ඒවට පිළියම් යොදා ගන්න. ඒ වගේම ශරීරයේ දුර්වල බවක් ඇති වෙනවා. ඔබට විශේෂයෙන්ම පිනට දහමට වෙනදට වඩා හිත යොමු වෙන බවක් පෙන්වුම් කරනවා. ගෞරවයට නම්බුවට හානියක් වන සිදුවීමකට ඉඩ තියෙන නිසා ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න. ගෙදරදොර අඩුපාඩු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අනුන්ගේ තැන්වල වාසය කිරීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඇතැම් අයට කුමක් හෝ සුළු හෝ ස්ථානීය වෙනසක් අපේක්ෂා කරන්න පුළුවන්. ඇඳුම් පැළඳුම් ප්‍රවේශම් කරගන්න ඉරියාවක්, නස්ථානගත වීමක්, කිලිටි වීමක් වගේ දේකට ඉඩ තියෙනවා. ආරවුල් නිසා ඉවසීමෙන් කටයුතු කරන්න ආරවුල් ඇතිවීමට ඉඩ ඇති නිසා දුර ගමන් යාමක් හෝ දුර ගමනක් යාමට ඔබ අපේක්ෂා කරනවා නම් ඒ පිළිබඳව සැලසුම් සකස් කරන්න හොඳයි. ඒ වගේම දුර පළාතක ඉන්න නෑයෙක්ගේ සුව දුක් විමසන්න ඔබට මේ සතිය තුල හිතෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා වෘශ්චික ලග්න හිමියන්ටත් යහපත් සතියක් උදා වෙන්න. ආයුබෝවන් ධනු ලග්න හිමියනි, අපි බලමු ඔබට මේ සතිය කොහොමද ගත වෙන්නේ කියලා. ඔබට සති මුල සිතේ ප්‍රීතියට විනෝදයට බාධා ඇති වෙනවා, බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. ඒ වගේම ආදර සම්බන්ධතා තියෙනවා නම් ඒවායින් සිත් ඇවුල් ඇතිවීමක් පෙන්눔 කරනවා. ශරීරයට අසනීප ගතිය ඇති කරන අතරම සිත් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. බාහිර කරදර ඇති වෙනවා. ඔබට යම්කිසි දඬුවමක් ලැබිය යුතු වරදක් කළා තිබුණා නම් කායිකව හෝ මානසිකව ඔබට යම්කිසි දඬුවමක් හිමි වෙන්න පුළුවන්. කරගෙන යන කටයුතු වලට කරදර බාධා ඇති වෙනවා. අධික වියදම් ඇති වෙන අතරම ධනහානි වලටත් ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මුදල් පරිහරණය කිරීමේදී ඊටාම සැලකිලිමත් වෙන්න. අජීර්ණ රෝග ඇති වෙන්න පුළුවන්. බඩගිනි මදි බවක්, බඩගින්න අඩු බවක් දැනෙන්න පුළුවන්. ඒ වගේම උෂ්ණ රෝග තියෙන අය, රක්තවාත රෝග තියෙන අය විශේෂයෙන් පරිස්සම් වෙන්න. විවාහය පිළිබඳ යම්කිසි බලාපොරොත්තුවක් තිබුණා නම් ඒවාටත් බාධා ඇති වෙනවා. විනෝද වීමට අවස්ථා තිබුණත් ඒ සියලු දේට බාධා ඇති වෙන්න පුළුවන්. ඔබට ඒවායින් නිසි ප්‍රීතියක් නොලැබෙන්න පුළුවන්. සති මැද සුළු සුළු වස්තු ලාභ හිමි වෙන අතර ජයග්‍රහණ හිමිවීමක් පෙන්눔 කරනවා. ගෙදර දොර වාසනාවන්ත වන අතර ශරීර සනීපයටත් යහපත් වෙනවා. සැප පහසුව හිමි වෙන අතර හොඳ ආහාර පාන වර්ගත් හිමි වෙනවා. සතුරන්ගේ තත්ත්වය පහළ වැටෙනවා. බලාපොරොත්තු දෙයක් හිමිවීම නිසා සිතේ සතුට රජ වෙනවා. අදහස් ඉෂ්ට සිද්ධ වීමක් පෙන්눔 කරනවා. මහන්සියෙන් යම් වැඩක් ඔබට කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ලෙඩෙක් ගැන කතා කිරීමක්, ලෙඩෙක් ගැන යම්කිසි දෙයක් ඔබකට කතා කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට සතියක සැප පහසුව හිමි වෙන අතර හොඳ ආහාර පාන වර්ග හිමි වෙනවා. මිද මුදල් ලාභ හිමි වෙන අතර බඩු භාණ්ඩ හිමිවීමකුත් පෙන්눔 කරනවා. සුවැති නිින්දක් ලබා ගන්න පුළුවන්. ප්‍රීතිමත් ගමන් බිමන් යෙදෙන අතරම ගරුසැලකිලි හා ඔබගේ ගෞරවය වැඩි වන අන්දමේ සිදුවීම් වලට ඉඩ තියෙනවා. දියුණුව ඇතිවන දින කීපයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේම සතිය අග තරමක ආහාර නොදිරවීමේ රෝග, උදරාබාධ, ශාරීරික වේදනා ඇතිවීම ආදියත් පෙන්눔 කරනවා. නිෂ්ඵල ගමන් යෙදෙන්නත් පුළුවන්. අධික වියදම් මෙන්ම අවුල් වේවුල් ඇතිවන බවකුත් පෙන්눔 කරනවා. ඉතින් ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න. හදිසි මිල මුදල් වැයවීම, හදිසියේ මිල මුදල් වැයවන ආකාරයේ සිදුවීම් වලට ඉඩ තියෙනවා. සිත් ඇවුල් ඇති වෙන්නත් පුළුවන්. සිතට සැක සංකා පහළ වෙන්නත් පුළුවන්. ධනු ලග්න හිමියන්ට සුභ අසුභ මිශ්‍රව තමයි මේ සතිය ගත වෙන්නේ. මම ප්‍රාර්ථනා කරනවා යහපත් සතියක් වෙන්න කියලා. ආයුබෝවන් මකර ලග්න හිමියනි, අපි බලමු ලැබුවා වූ සතිය ඔබට කෙසේද ගත වෙන්නේ කියලා. ඔබට සති මුල කරදර හා සිත් ඇවුල් ඇති වෙන අතර අසනීප ගතිය ඇති වෙන්න පුළුවන්. උදරාබාධ ඇති වෙන අතර වතුරෙන් පීඩාවක් පෙන්눔 කරනවා. ආහාර පාන අගහිරකම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නින්දට බාධා ඇති වෙනවා. හිරිහැර සහිත කේන්ති යන දවස් කීපයක් තමයි මේ සති මුල උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න කියලා කියන්න ඕනේ. නොඑක් දේ ගැන සහ අනුන් ගැන සැක සංකා පහළ වෙන්න පුළුවන්. ඥාතීන් සමගත් අවුල් යවුල් ඇති වෙන්න පුළුවන් නිසා ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම සිතේ ප්‍රීතියට විනෝදයට බාධා ඇති වෙනවා. ශරීරයට අසනීප ගතිය, බාහිර කරදර ඇතිවීමකුත් පෙන්눔 කරනවා.
තරමක ගැටලුකාරී බවක් ඔබට මේ සතිය මැදත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බඩගින්න අඩු බවක් පෙන්눔 කරනවා. උදරාබාධ ඒ වගේම උෂ්ණ රෝග තියෙන අය විශේෂයෙන් පරිස්සම් වෙන්න. බලාපොරොත්තු වල බිඳ වැටීමකුත් පෙන්눔 කරනවා. තව ඔබට සති අග සුළු වස්තු ලාභ හිමි වෙන අතර ජයග්‍රහණ හිමි වෙන බවක් පෙන්눔 කරනවා. ගෙදරදොර වාසනාවන්ත අයුරින් සියලු කටයුතු සිද්ධ වෙන අතර ශරීර සනීපය ඇති වෙනවා. සැප පහසු ඇතිව ඔබගේ කටයුතු කරගන්න පුළුවන්. ඒ වගේම හොඳ ආහාර පාන වර්ග හිමි වෙනවා. සතුරු කරදර තිබුණා නම් ඒවා තරමක් දුරට බිඳ වැටෙන ලකුණු පෙන්눔 කරනවා. ඒ වගේම ඔබේ බලාපොරොත්තුවක් අදහසක් ඉෂ්ට සිද්ධ වෙනවා. මහන්සියෙන් යම් වැඩක් කරන්න සිද්ධ වෙනවා. ලෙඩෙකුට උපස්ථාන කරන්නත් සිද්ධ වෙන අතරම ගෞරවය වැඩි වෙන ඔබගේ දියුණුව ඇති වෙන සතියක අවසානයක් තමයි පෙන්눔 කරන්නේ. ඉතින් මකර ලග්න හිමියන්ටත් සුභ අසුභ මිශ්‍රයි මේ සතිය පුරාවට යහපත් සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් කුම්භ ලග්න හිමියනි, අපි බලමු ඔබට මේ සතිය කොහොමද ගත වෙන්නේ කියලා. ඔබට සති මුල මිල මුදල් පිළිබඳ අදහස් පහළ වෙනවා. නමුත් ඔබට මිල මුදල් වල අගහිරතාවයක් ඇති වෙන්න පුළුවන්. මොකද ඔබට ලැබීමට ඇති මිල මුදලක් සම්බන්ධයෙන් ලැබේද නොලැබේද කියලා අවිනිශ්චිත බවක් ඇති වෙන්න පුළුවන්. මුදල් නැතිකම නිසා ඔබට කරදර ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සතුරන් නැතිවීමක් පෙන්눔 කරනවා. ගොඩක් වෙලාවට සතුරන් නැතිවන ආකාරයට කතා බහක් දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා වචන භාවිතයේදී ඉතාම පරිස්සම් වෙන්න. වස්ත්‍රලාභ හිමි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තව කෙනෙක් එක්ක සාප්පු සවාරයක් ගිහිල්ලා ඒ ගන්න ඇඳුමක් දිහා බලලා අපිට සතුටු වෙන්න පුළුවන්. දිනුව පිළිබඳ අදහස් පහළ වෙනවා. හිත මිතුරෙක්ගේ පැමිණීමක් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්න පුළුවන්. ඇතැම් අයගේ සමීපව හිටපු හිතවතෙක්ගේ ඇත්වීමකුත් පෙන්눔 කරනවා. ඔබට ගුණවර්ධනාවක් ආන්න පුළුවන් මේ සතිය ආරම්භයේ. සති මැද කරදර හා සිත්ඇවුල් ඇතිවන අතර දුක් සහිතව තමයි ඔබට මේ සතිය මැද ගත වෙන්නේ. ඒ වගේම අසනීප ගති, උදරාබාධ, ජලයෙන් පීඩා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ආහාර පාන අගහිරතා ඇති වෙන අතර නින්දට බාධා ඇති කරනවා. හිරිහැර සහිත දවස් කීපයක් තමයි ඔබට උදා වෙලා තියෙන්නේ. සැක සංකා පහළ වෙන්න පුළුවන්. කරගෙන යන කටයුතු වලට බාධා ඇති වෙන අතර ආදර සංග්‍රහ සහ තෑගි භෝග හිමිවීමකුත් ඔය අතරම පෙන්눔 කරනවා. ඔබට සතියක සිතේ සතුටට බාධා ඇති වෙන අතර ප්‍රේම සම්බන්ධතා පවත්වන අයට සිත්ඇවුල් ඇති වෙන්න පුළුවන්. සිත් වේදනාවක් ඇතිවීමක් කෙසේ හෝ සිද්ධ වෙන්නත් පුළුවන්. බාහිර කරදර ඇති වෙනවා. ඒ වගේම අධික වියදම්, ධනහානි මේ වගේ දේවල් වලට ඉඩ තියෙන නිසා මුදල් පසුබිම පරිස්සමින් පරිහරණය කරන්න කියන එකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඔබට උෂ්ණ රෝග තියෙනවා නම් ඒවායේ උත්සන්න වීමකුත් පෙන්눔 කරන්න පුළුවන්. කුම්භ ලග්න හිමියන්ටත් සුභ අසුභ මිශ්‍රව තමයි මේ සතිය ගත වෙන්නේ. ඊටම යහපත් සතියක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් මීන ලග්න හිමියනි, අපි බලමු ඔබට මේ සතිය කොහොමද ගත වෙන්නේ කියලා. ඔබට සති මුල වියදම් අධික බවක් තමයි පෙන්눔 කරන්නේ. මුදල් හානි සිද්ධ වෙන්න පුළුවන්. යම් යම් දේ කැඩී බිඳී යාමකුත් පෙන්눔 කරනවා. ඒ වගේම ඔබට නමට කලකැලලක් වන ආකාරයේ දෙයකටත් ඉඩ තියෙනවා. නමට කැලලක් වන ආකාරයේ වචනයක් අහන්න සිද්ධ වෙන්න පුළුවන්. දියුණුවට ඇති මාර්ග අවහිර වෙන්නත් පුළුවන්. කරදර බාධා ඇති වෙනවා. බලාපොරොත්තු කඩවීමක් පෙන්눔 කරනවා. ඒ වගේම අසනීප ගතිය ඇති වෙන්න පුළුවන්. උත්සාහයෙන් වැඩ කරන්න කරගෙන කටයුතු ප්‍රමාද වීමක් වෙනවා. කැම්බීම් පවා ඔබට නිසි වේලාවට ගන්න වෙන්නේ නැහැ. මුදල් හොයන්නත් මහන්සි වෙන්න වෙනවා. මිල මුදල් නැති නිසා සිතට යම්කිසි පීඩාකාරී බවක් ඇති වෙනවා. කතා බහෙදී සැලකිලිමත් වෙන්න. ඔබගේ ගුණවර්ධනාවක් ඔබට සති මුල ආන්න පුළුවන් වෙනවා. ඒ වගේම සති මැද සහ අග තරමක සිත්ඇවුල් දුක් සහිත බවක් ඔබට ඇති වෙනවා. උදරාබාධ සහ වතුරින් පීඩා ඇති වෙන්න පුළුවන්. ගෙදරදොර සැප පහසු අඩු බවක් ඔබට දැනෙන්න පුළුවන්. ඒ වගේම කල්පනාවෙන් හා ඉවසීමෙන් කටයුතු කරන්න කියන එකත් මීන ලග්න හිමියන්ට විශේෂව මතක් කරන්න ඕනේ. ගෙදරදොර වෙනදට වඩා අපිරිසිදු වීමක් පෙන්눔 කරනවා. හිතවතෙක්ගේ ආදර සංග්‍රහයක් හිමිවීමක් හෝ තෑගි භෝග හිමිවීමක් ඔබට ගොඩක් දුරට සිද්ධ වෙන්න පුළුවන්. උමක් හෝ සිත් වේදනාවක් ඇතිවීමක් පෙන්눔 කරනවා. විනෝද වීමට කොච්චර අවස්ථා උදා වුණත් ඒවට බාධා ඇතිවීමකුත් මීන ලග්න හිමියන්ට පෙන්눔 කරනවා. මම ප්‍රාර්ථනා කරනවා මීන ලග්න හිමියන්ට මේ කියලා තියෙන අසුභ ඵල අවුල් වෙලා සුභ ඵල උදා වෙන සුභ සතියක් වෙන්න කියලා. මේ සතියට අදාළව ලග්න 12ටම පලාඵල ඉදිරිපත් කරා. ඉතින් ඔබට යම්කිසි අසුභතාවයක් අසුභ පලාඵලයක් කියුණා නම් ඒ ඇසේ වීමට ඔබ වග බලා ගන්න. ඔබට වෙන්න තියෙන දේ කලින් දැනුවත් කිරීම තමයි මගේ අපේක්ෂාව. ඉතින් ඒ නිසා සුභ අසුභ මිශ්‍රව ගොඩක් ලග්න හිමියන්ට පලාඵල කියවුනේ. ඉතින් අසුභ ඵල තියෙනවා නම් ඔබේ දේ අවම කරගන්න. ඒ අදාළ කටයුතු යොදා ගන්න කියන එකත් මතක් කරන්න ගම මම අලුතෙන් තවත් channel එකක් පටන් ගත්තා.
ඉතින් මේ channel එකටත් ඔබ අලුතෙන් සම්බන්ධ වෙන්න කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ලකී ටැරොට් විත් නිෂා කියලා මම මේ අලුත් channel එක පටන් ගත්තේ. ඉතින් ඔබට පුළුවන් ඒ අතුලින් ටැරොට් අනාවැකි මගින් ඔබගේ අනාගතය පිළිබඳව යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවට විසඳුමක් ඉවි කරගන්න. ඉතින් මේ පිළිබඳව මම ඉදිරි වැඩසටහනකදී දැනුවත් කරනවා. පළවෙනි වැඩසටහන මම ළඟදීම අරන් එනවා. channel එක subscribe කරලා තියාගන්න. පළවෙනි වැඩසටහනේ අපි හම්බෙමු. ඒ වගේම WhatsApp channel වලට join වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. WhatsApp channel වල link එක comment එකේ පළ කරලා තියෙනවා. ඔබට පුළුවන් channel දෙකටම ඒ හරහා සම්බන්ධ වෙන්න. නම් ඉතින් අපි ලබන සතියේ හම්බෙමු. මේ විදිහේ වැඩසටහනකින් ඔබ සැමට සුවපර සතියක්